මන් දන්නේ නෑ යාළුවනේ. පිරිමි කොහොමද තමන්ගේ කසාද ගෑණි දාලා තවත් ගෑණියෙකුට පොරෙන් කෝල් ගන්නේ ඈ? ආදරේ කරන්නේ හිතේ තියාගෙන ඉන්නේ ඒකලා ගෙදර ගෑණි ගාවටත් ඇවිල්ලා බොරුවට රඟපාන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්න බෑ. ඕගොල්ලන්ට තේරෙනවද එහෙම කරන්නේ කොහොමද කියලා? ඔව් ඒක ගෑනු කට්ටියක් ඉන්නවා එහෙම කරන අය. ඒත් බහුතරයක් පිරිමි නේද ඒ කරන්නේ. දැන දැන තමන්ගේ ගෑණි විඳවනවා කියලා පෙනි දැන දැන ඒත් ගාණක්වත් නැතුව බොරුවට පොරොන්දු දීලා දිවුරලා ආයෙත් එයාගේ ආදරේ තියෙන්නේ තුන්වෙනියා ළඟ. ඒ කියන්නේ හොර ගෑණි ගාව. එයාගේ හිතේ ඉන්නේ එයා. ඒවට ගෙදරට ගෑණි අපි. අනේ මන්ද කොහොමද මේ මිනිස්සු මෙහෙම බොරු කරන්නේ කියලා. නේද? මට හිතෙනවා අපි බොරුවට දුක් විඳගෙන අපේ ජීවිතය කැපකිරීම කරලා දරුවෝ වෙනුවෙන් කියලා අපි මේ ගෙවන්නේ ඇත්තටම මේ තේරෙන්නේ අපේ ජීවිතේ විනාශ කරගන්න එක අපි මේ කරන්නේ. දාලා යන්නත් බෑ, ඉන්නත් බෑ, හිටියට ඉන්නේ සතුටිනුත් නෙමෙයි. කමෙන්ට් කරන්න